මේ ගැන කතා කරන්න තාම රට ඇතුළට ආපු එකෙක් ඕස්ට්‍රේලියාව ඇතුළට නිව්සීලන්ත ඇතුළට කැනඩා ඇතුළට ආපු එකෙක්වත් ඉවරලා මේ ගැන මෙහෙම කතා කරලා ඇති කියලා මම ඩයල් එකක් කියලා කියනවා නෙවෙයි ඇයි ඒජන්ට්ලා ඔච්චර charge කරන්නේ මිනිසුන්ගේ උඹලත් ලංකාවේ හරිද පිටරට ඔසි ඒජන්ට් කෙනෙක් ඔය වගේ charge කළා නම් තව කමක් නැහැ කියන්න පුළුවන් උඹලා ලංකාවේ වුන් හරිද ලංකාවේ වුන් ගෙවල්ලාම හූරන් කන්න හදන්නේ ඇයි ජොබ් එකකට මිනිහෙක් charge කරන්නේ සාමාන්‍ය ඒජන්ට් කෙනෙක් හරිද ඩොලර් 6000යි 7000යි හරිද උන්ගේ ෆී එක මොකද ස්කිල්ඩ් වර්කර් කෙනෙක් රට ඇතුළට එන්නේ උඹලා උඩ ජොබ් එක සෙට් කරලා ඩොලර් 30000 charge කරනවා යකෝ මොන ලෝකෙන්ද ඔය වගේ ගාණක් charge කරන්නේ 30000 කියන්නේ මම ඔය කියන එක ඩයල් එකක් හරිද මිනිහා ඉන්නේ මට මතක විදියට වෙලා මේ ක්වීන්ස්ලෑන්ඩ් වල අනිත් එක මෙල්බර්න් වල එකෙක් ඉන්නවා ඌ ගන්න ඩොලර් 60000ක් හරිද ඉතින් උන් එක එකාට 60000 උනන්දුව උමනාව තියෙන එකාට 60000ක් charge කරනවා අනිත් එකාට 20000ක් charge කරනවා යකෝ ඩොලර් 10000ක් අඩුවෙන් charge කරමංගෝ තොපි ඔච්චර හුරන් කරන්න හදන්නේ කාවද මොකටද ඔච්චර හුරන් කරන්න හදන්නේ ඇයි ඔහොම කරන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේක ගැන එකෙක්වත් කතා කරලා නෑ අද වෙනකන් ඉවල්ලා මේ රට ඇතුළට ආපෙන් ඔක්කොම පාඩුවේ ගේමක් ගහගෙන අපිට ප්‍රශ්න ඕනේ නෑ කියලා වෙලා ඉන්නවා මම ප්‍රශ්න ඕනේ කියලා වෙලා මට කියනවා නේ මම කියන්නේ වෙලා ඇයි උඹලට සාධාරණයක් ලංකාවේ මිනිස්සුන්ට කරන්න බැරි ඇයි ලංකාවේ මිනිස්සු කොහොම කරන්නේ උඹලා ඊට පස්සේ වෙලා ලංකාවෙන් සල්ලි අරගෙන මෙහෙට උන්ඩියල් කරලා ගෙන්න ගන්නයි උඹලගේ account වලට දාගන්න ඒකත් එකපාර දාගන්නේ නෑ කඩලා දාගන්නේ හරිද ඉතින් ඔය කරන ඔක්කොම ටිකේ වෙලා කවදා හරි ඔය උඹලගෙන් එන එකෙක් කතා කරයි කවදා හරි දවසක් කතා කරයි එදාට හරි ඕක නවතී කියලා වෙලා මොකද මම ආපු ඒජන්ට් මම කියන්නේ ඌ සුපිරිම ඩයල් එක කියලා ඒ වුණාට ඔය වගේ පීචං නම් කරන්නේ නැහැ හරිද ඒ මිනිස්සු හැම මිනිස්සයාටම ඉතින් මෙහෙ ඉන්න ඒජන්ට්ලා මොකද කරන්නේ මිනිහා යනවා කොහේ හරි තැනකට කතා කරගන්නවා ඒවල්ලා රෙස්ටෝරන්ට් එකක් හරි මොකක් හරි කම්පැනියක් කන්ස්ට්‍රක්ෂන් හරි උන්ට කතා කරලා ඒවල්ලා හරි ඔටෝමොබයිල් කම්පැනි එකට හරි ගිහලා කතා කරලා වේකන්සි හරි ගන්නවා මට ස්පොන්සර්ෂිප් පහක් දෙන්න කියලා ඒවල්ලා ඊට පස්සේ ලංකාවෙන් ගේනවා කට්ටියව හරිද ඉතින් ලංකාවෙන් ගෙන්නන එකාගෙන් ජෙනුයින් charge කරන උන් ඉන්නවා හරිද ඉතින් එහෙම ගිලෙවල්ලා මම කියන මම ආපු ඒජන්ට් මම කියන්නේ හොඳයි මෙයාම හොඳයි කියලා වෙල්ලා අහන්න එපා කවුද ඒජන්ට් කියලා වෙල්ලා දැන් මේකේ මැසේජ් දාලා වැල්ලෙන්න එපා හරිද ඊට පස්සේ මොකද කරන්නේ මිනිස්සු මැසේජ් ගහනවා ඒවල්ලා ඒ කාගෙන් මෙන්න එහෙම එන්න බෑ මොකද යාළුවට තියෙන ලිමිටඩ් ස්පොන්සර්ෂිප් ගානක් තියෙනවා ඉතින් අනිත් එකත් ඉවල්ලා ඌ තව කොහේ හරි කම්පැනි ටිකක් සෙට් කරගෙන තව කොහෙන් හරි ගෙන්නනවා ලංකාවේ සෙට් එකක් ඉතින් ඔය උඹලා ඔහොම ගෙන්නද්දි හරිද උඹලට ඇයි ඔය 10000ක් ඒ කියන්නේ 6000 10000ක් 15000ක් වත් අරුම ගාන charge කරපන් යකෝ 30000ක් charge කරන්න තොපිට හෙන ගහන්න නැද්ද කියපන් උඹලගේ ඔය මොකටද ඔච්චර charge කරන්නේ මිනිසුන්ට ඒ මිනිහා තියෙන ලංකාවේ ටික ඔක්කොම වියදම් කරලා විකුණලා කරලා ඉවල්ලා මෙහෙට එනවා ඊට පස්සේ ඉවල්ලා ඌ මෙහෙ ඇවිල්ලා ඉවල්ලා ඌට වෙන තැනක වැඩ කරන්න බෑ ජොබ් ඔපචුනිටි එකට ආපුවම හරිද ඌට වැඩ කරන්න පුළුවන් වැඩ කරන එක ගා විතරයි එහෙම නැත්නම් ඉවල්ලා ඌ කොහෙන් හරි ඉවල්ලා සල්ලි විතරක් හොරට අතර දෙන ඉවල්ලා තැනකට වැඩ කරන්න ඕනේ හරිද ඉතින් එහෙම වැඩ කරන්න ඌන්ට ප්‍රෙෂර් එකක් දීලා හරිද උඹලා අච්චර ගාණක් charge කරලා හරිද අන්තිමට මම දන්නවා ඉවල්ලා ඔය කතා කරන අන්තිමට හෝල් එකක්වත් උඹලා දෙන්නේවත් නැහැ ඔච්චර සල්ලි අරගෙන අන්තිමට උන්ට කරන දෙයක්වත් නැහැ අඩුම ගානේ ඒ ඔච්චර සල්ලි ටිකක් අරගෙන උන්ට ඉන්ෂුරන්ස් එකක් දාලා දීපන් මෙහෙටෙද්දි පළවෙනි මාසෙටවත් ඉවල්ලා පොඩි හරි දෙයක් කර මං එයාපෝට් එකෙන් හරි ඉවල්ලා අරගෙන ඉන්නේ නැහැ හරිද උඹලා සල්ලි ටික ගත්තා ඉවරයි අපිට වැඩක් නැහැ ඊට පස්සේ ඌ ඔයා ස්පොන්සර් කරපු මේ කම්පැනි එකෙන් PR දාන්න ගියාම උගේ ආයෙත් බෙල්ල මිරිකනවා හරිද මොකක්ද යකෝ ඔය කරන බලු වැඩේ උඹලා ඔය වගේ හූරන් කණ එක නවත්තන්නේ ඌ PR උත් දාලා ඉවරුනාට පස්සේ හරිද එතකොට උඹ දවසේ අන්තිමට වෙලා ඌට ගේකට ගයක් ගන්න වගේ තියෙන ලක්ෂයක් විතර වෙලා සල්ලි උඹලා ගන්න උඹලගේ ෆී එක අරන් උඹලා ඉන්න හොඳට අම්මට උඩු ගේමක් ගහපන් මෙහෙට වරෙන් වාහන පදින්න පුළුවන් අනං ආතල් ගන්න පුළුවන් කියලා එහෙන් තව උන් වීඩියෝ දානවා හරිද ඒ වුණාට වෙලා අන්තිමට කතා මේක බලද්දි වෙලා ඔක්කොම එකතු වෙලා තමයි සීන් එක යන්නේ මොකද මේ හැම එකම ලින්ක් වෙලා තියෙන්නේ ඒජන්ට් ලයි වීඩියෝ දාන්නේ උනේ ඔක්කොම ලින්ක් වෙලා තියෙන්නේ ඉතින් ඕක ඇත්තටම පොඩි ෆෙයා ගානක් දාපන් ලංකාවේ මිනිස්සු ලංකාව එපා වෙලා හරි මුන්ට පිටරටකට යන්න ආසාවේ හරි වෙලා මොකක් හරි උන් එහෙම ඉද්දි හරිද උන්ගෙන් ඇයි උඹලා හොප සල්ලි ගන්නෙ සාධාරණත්වයක් තියාගනි පොඩ්ඩක් හරි වෙලා උඹලට අඩුම ගානේ රැයට නිදා ගන්න යද්දිවත් යකෝ තොපිට හිතෙන්නේ නැද්ද වෙලා උඹලා මේ සල්ලි ගන්න මෙහෙම මිනිස්සුන්ගේ පවු නැද්ද කියලා මිනිස්සු ගෙවල් විකුණලා වාහන විකුණලා ඉන්නේ මෙහෙට හරිද ඉතින් ගෙවල් විකුණලා වාහන විකුණලා වෙලා ඔක්කොම තියෙන සේසතම් විකුණලා තොගේ ෆී එක දෙනවා හරිද ඒක දීලා මෙහෙට එනවා ආවට පස්සේ ඉවරලා ඌ මෙහෙට ඇවිල්ලා උට පිස්සු ඇදෙනවා මොකද ඌ ඒ වීදන් ටික කරගෙන ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ආයෙ බින්දුව ඉඳන් ගොඩනගා ගන්න ඕනේ. එතකොට කරන්න පුළුවන් අර 77000ට 79000ට මිනිමම් සැලරි තියෙන ජොබ් එකක්. හරිද? එක්ක අපි හිතමු ලක්ෂයක් කියලා ඉවරලා ඕක අරගෙන ඉවරලා ඌට ආයෙත් PR වලට සල්ලි එකතු කරගන්න ඕනේ. හරිද? එහෙම කරන්න ලේසි නෑ. හරිද? ඉතින් ඒකෙන් ඉවරලා මිනිහෙක්ව නන්නත්තාරම කරන්න නැතුව උඹලා ෆෙයා ගානක් charge කරපල්ලා. මං හිතන අඩුම ගානේ මේකට තව දෙතුන් දෙනෙක්වත් කතා කරයි කියලා ඉවරලා. මොකද මේක අඩුම ගානේ කොහෙන් හරි නවතින්න ඕනේ. මොකද අපේත් යාළුවෝ එනවා ඉවරලා පිටරට ඉඳන් අපි ආපු ඒජන්ට්ලා ගාව මේ opportunities 100 200 නෑ. හරිද? මොකද ඒගොල්ලෝ හැම එක්කෙනාම ඉවරලා මේ බුළු ඕස්ට්‍රේලියාව වටේම ගිහිල්ලා ඉවරලා ස්පොන්සර්ෂිප් දෙන්න කට්ටිය ගෙන්නන්න කියලා ඉවරලා නේ උන්නේ නෙමෙයිනේ. හරිද? හැම මිනිස්සුන්ට ලිමිට් සීමාවක් තියෙනවා. ඉතින් ඒ මිනිස්සුયો ටික ඒ සීමාවේ කරද්දී එයාලට හම්බෙන ස්පොන්සර්ෂිප් වලට උන් ගන්න යන්නේ නැහැ ඉවරලා මේ උච්චර ගණන්. හරිද? මොකද මේ මම ආපු ඒජන්ට් ඇත්තටම කියනවා මම ඩොලර් 6500 ගත්තේ. හරිද? ඩොලර් 6500 ගත්තේ මම දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා එද්දි ඔච්චර ගණන් ගත්තේ නැහැ. හරිද? ඉතින් මම ආපු ඒජන්ට් ගාව
වේකන්සි ලක්ෂයක් නැහැ උඹලා ඔක්කොම අතර මැසේජ් කළොත් ඉවරලා මේ කවුද ඒජන්ට් කියලා වෙලා කියන්න. ඉතින් ඒක හින්දෙවලා ඔයාලට හම්බෙන ස්පොන්සර්ෂිප් එක දෙද්දි කාට හරි වෙලා රීසනබල් ගාණක් යකෝ රීසනබල් හරිද? රීසනබල් ගාණ පව් ලංකාවේ මිනිස්සු ඇයි ඔහොම උඹලා ඔච්චර කරන්නේ? කරන්න එපා යකෝ ඔහොම බලු වැඩ.